මේ තියෙන අපේ planet එක. හරි. දැන් මං මේ planet එක drag and drop කරගෙන එනවා මගේ hierarchy window එකට. ඔන්න මම දාගත්තා මගේ hierarchy window එකට මගේ planet එක. හරි. හරි. ඔන්න දැන් planet එක තියෙනවා background එක තියෙනවා. දැන් ඔයාලට ළමයි planet එක තාම පේන්නේ නැහැ. හැබැයි planet එක තියෙනවා. හැබැයි තාම පේන්නේ නැහැ. හරි. ඔන්න බලන්න game view එකට ගිහිල්ලා බලන්න planet එක අපිට තාම පේන්නේ නැහැ. හැබැයි ඔයාලට නිකන් scene view එකේ පේනවා නිකන් මේකේ border එක විතරක් පේනවා මේක select කරාට පස්සේ. හරි. ඒ කියන්නේ ඒක තියෙනවා හැබැයි අපිට තාම මේක game එකේ පේන්නේ නැහැ. ඒ පේන්නේ නැති හේතුව තමයි ළමයි මේ game එකේ මේක 2D game එකක් නේ. මේ 2D game එකේ මේ sprites තියෙන්නේ layers විදිහට. layers කියලා කියන්නේ අපි හිතමුකෝ අපි ළඟ තියෙනවා කඩදාසි කොළ ටිකක් කියලා. අන්නේ කඩදාසි කොළ එකක් උඩ එකක් තිබ්බොත් තමයි ඒක පේන්නේ. හරි. ඒ කියන්නේ උඩ තියෙන එක තමයි අපිට පේන්නේ. හරි. යට තියෙන එක ලොකුයි නම් ඒක පේනවා. උඩ තියෙන එක චූටි නම් ඒක උඩින් තියන්න වෙනවා. එතකොට තමයි පේන්නේ. හරි. එතකොට අර කඩදාසි කොළ එකින් එක උඩින් තියනවා වගේ තමයි මේ 2D game එකේ තියෙන layers තියෙන්නේ. හරි. එතකොට දැන් ඔයාලා කඩදාසි කොළයකින් background එකක් හදලා තිබ්බොත් ඊට උඩින් නේද අපේ planet එක තියන්න ඕනේ. හරි. ඊට ඒ කඩදාසි කොළයට යටින් planet එක තිබ්බොත් ඒ planet එක පේන්නේ නැහැ. හරි. ඒ නිසා කඩදාසි කොළයේ උඩින් තමයි planet එක තියන්න ඕනේ. හරි. දැන් ඒක අපි කොහොමද හදාගන්නේ? දැන් බලන්න ළමයි background එක select කරලා මේ sprite renderer කියන එකේ තියෙනවා order in layer කියලා මෙන්න මෙතන එකක්. හරි. order in layer. මේකෙන් තමයි කියන්නේ මොන layer එකේද මෙන්න මේ background එක තියෙන්නේ කියලා. මේ sprite එක මොන layer එකටද අයිති වෙන්නේ. හරි. එතකොට යටම තියෙන්නේ දැන් මෙතන නම් බිඳුව. අපිට ඍණ ගණනුත් ගන්න පුළුවන්. මෙතන නම් බිඳුව තමයි තියෙන්නේ. ඊට උඩින් එකක් තියෙනවා නම් 1. ඊට උඩින් එකක් තියෙනවා නම් 2. ඊටත් උඩින් තියෙනවා නම් 3. ඔහොම අපිට කැමති තරම් යන්න පුළුවන්. දැන් මෙතන බිඳුවනේ තියෙන්නේ. එහෙනම් අපේ planet එක තියෙන්න ඕනේ ඊට උඩින් නම් මම planet එක select කරලා sprite renderer එකට ගිහිල්ලා order in layer එක දෙනවා 1යි කියලා. හරි. ඔන්න මම 1යි කියලා දුන්නා. අන්න බලන්න අපේ planet එක අර background එකෙන් ඉස්සරහට ආවා. හරි. හරි. එතකොට ඕක තමයි දැන් background එකේ layer එක බිඳුව planet එකේ layer එක 1. හරි. එතකොට ওই විදිහට තමයි ඔන්න අපි layer එක හදාගත්තේ.